සුබ දවසක් හැමෝටම JD ස්කිල් අප් YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපේ පළවෙනි වීඩියෝ සීරීස් එක විදිහට Excel වීඩියෝ සීරීස් එක අද පටන් ගන්නවා. එතකොට ඒකේ අපි මුලින්ම කතා කරනවා VLOOKUP, HLOOKUP, XLOOKUP හා ඒ වගේම අපි sum field එක කොහොමද භාවිතා කරන්න කියලා. හරි අපි මුලින්ම බලමු VLOOKUP එක කියන්නේ මොකක්ද කියලා. VLOOKUP එකක් කියලා කියන්නේ අපි භාවිතා කරන දත්ත වගුවක කොලම්ස් කොලම්ස් ඔස්සේ කියන්නේ සිරස් අතට පහළට සෙවීමක් කර ඊට අදාළ වෙනත් තීරුවක ඇති අගයක් ලබා ගැනීම තමයි VLOOKUP වල කරන්නේ. උදාහරණයක් විදිහට අපි දැන් නිමල් කියන සේල්ස් මන් ගත්තට පස්සේ එයාට අදාළ යම්කිසි දෙයක් අපි හොයන්න අපි ගන්නවා නම් අපිට මේ VLOOKUP කියන එක පාවිච්චි කරන්න පුළුවන්. VLOOKUP වැඩ කරන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තියෙන තොරතුරු ලබා ගන්න තමයි මේ භාවිතා කරන්නේ. මේක අපිට දකුණු පැත්තේ ඉඳන් වම් අතට භාවිතා කරන්න බෑ. ඒක තමයි VLOOKUP වල තියෙන මේක වම් අත පැත්තේ ඉඳන් තමයි දකුණු පැත්තට තමයි ඩීටේල්ස් ගන්න භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සේල්ස් පර්සන් ගේ කමිෂන් එක ගන්න. ඊට පස්සේ සේල්ස් පර්සන් ගේ දැන් ID නම්බර් එක ගන්න, සේල්ස් amount එක ගන්න. එතකොට ඩේට් එක ඒ දේවල් ගන්න භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට කමිෂන් එක දීලා සේල්ස් පර්සන් කවුද කියන එක ගන්න බෑ VLOOKUP වල. මොකද හැමතිස්සෙම ක්‍රියා කරන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි ක්‍රියා කරන්නේ. මෙතන කමිෂන් කියන තැනට සමානයි VLOOKUP කියලා ගන්නවා. VLOOKUP ඊට පස්සේ අපි lookup value එක අපි බේස් කරලා ගන්න value එක මොකද්ද කියලා අපි මුලින්ම දෙනවා නිමල් පෙරේරා. ඊට පස්සේ කමා අපි මුලින්ම දෙනවා table එක. අපි data ගන්න table එක මොකද්ද කියලා. මුලින්ම උඩම column එක තෝරනවා. ඊට පස්සේ control shift down arrow. ඊට පස්සේ control shift right arrow. එතකොට අපිට full table එකම select කරගන්න පුළුවන්. ඊට පස්සේ කමා in full index number අපිට අපි හොයන ඩීටේල් එක තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක මොකක්ද කියලා තමයි අපි මෙතනින් දෙන්න ඕන. එතකොට පළවෙනි එක නෙමෙයි අපිට ඕන දෙක නෙමෙයි 3 4 5. ඒ කියන්නේ පස්වෙනි එකේ තියෙන කමිෂන් කියන එක තමයි අපිට ඕන වෙන්නේ. එතකොට මෙතනින් පහ සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ආයෙත් තමයි මෙතනින් අපිට දෙන්න ඕන extract match. ඒ කියන්නේ හරියටම අතොරතුරු තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට බ්‍රැකට් ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා එන්ටර් කරනවා. එතකොට අපි දීලා තියෙන නිමල් පෙරේරා කියන සේල්ස් පර්සන්ට අදාළ කමිෂන් එක 1409ක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි මෙතනින් චේන්ජ් කරොත් එහෙම කුමාර් සිල්වා කියන එක මෙතන දාලා බලමු. එතකොට එයාට අදාළ කමිෂන් එක මෙතන වැටෙනවා. අපි VLOOKUP ගැන කතා කරලා දැන් අපි බලමු HLOOKUP ගැන. HLOOKUP කියන්නේ මේ VLOOKUP වගේම මේ වගේ තිරස් අතර තියෙන ටේබල් එකකින් අපිට අවශ්‍ය දත්ත ලබා ගන්න කොහොමද කියලා. එතකොට අපි අර විදිහටම බලමු. දැන් මේ data set එක දීලා තියෙනවා. ඒ data set එකට අනුව අපිට අවශ්‍ය details හොයාගන්නේ කොහොමද කියලා. හරි මෙතන සමානයි HLOOKUP කියන එක ගන්න. HLOOKUP කියන්නේ ඊට පස්සේ මෙතන lookup value එක දානවා. කමා table array එක මෙතන ක්ලික් කරලා shift control down arrow ඊට පස්සේ right arrow ක්ලික් කරාම table එක select වෙනවා. ඊට පස්සේ කමා row index එක දානවා. ඊට පස්සේ කමා මෙතන extract match කියන එක දාලා bracket close කරලා එන්ටර් කරනවා. ඊට පස්සේ දැන් මෙතන නිමල් පෙරේරා කියන එකනට අදාළ කමිෂන් එක ඇවිල්ලා තියෙනවා. අපිට වෙන කෙනෙක් නමක් බැලුවොත් චෙක් කරලා බැලුවොත් එහෙම උඩ යට අදාළ කමිෂන් එක එනවා. හරි අපිට HLOOKUP හා VLOOKUP පාවිච්චි කරනකොට ලිමිටේෂන් තියෙනවා. අපි ලිමිටේෂන් මොනවද කියලා අපි මේ දැන් බලමු. දැන් අපිට මේකේ තියෙන විදිහට සේල්ස් පර්සන් ඉන්නේ දකුණු පැත්තේ කෙරෙමුල. එතකොට වම් පැත්තට වෙන්න තමයි කමිෂන් එක තියෙන්නේ. එතකොට හැමතිස්සෙම VLOOKUP වැඩ කරන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. එතකොට මේ වෙලාවට මේ වගේ අවස්ථාවලදී VLOOKUP වැඩ කරන්නේ නැහැ. අපි ඒක බලමු චෙක් කරලා. සමානයි VLOOKUP කියලා ගත්තා. ඊට පස්සේ අපි lookup value එක ගත්තා. කමා දැන් අපි කලින් විදිහටම control shift එක දාලා select කරගත්ත table එක ඊට පස්සේ එලින් කමා
කොලම් ඉන්ඩෙක්ස් එක. එතකොට අපිට මෙතන දෙන්න වෙන්නේ -1 ඊට පස්සේ ආයි කමා ඊට පස්සේ එතන එක්ස්ට්‍රැක්ට් මැක් දීලා ඉන්නවා බ්‍රැකට් ක්ලෝස් කරනවා. එතකොට මෙතනදී අපිට මේ මයිනස් දීලා ඉල්ලා එහෙම වැඩ කරන්නේ VLOOKUP වල වැඩ කරන්නේ නැහැ. මොකද හැමතිස්සෙම වැඩ කරන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. එතකොට අපිට යූස් කරන්න පුළුවන් XLOOKUP කියන එක. XLOOKUP එකේ තියෙන්නේ එතකොට මෙතන සමානයි. XLOOKUP කියලා ගත්තා. XLOOKUP ඊට පස්සේ VLOOKUP value එක ගත්තා. ඊට පස්සේ එතනින් කමා ගත්තා. ඊට පස්සේ අපි lookup array එක ඇවිල්ලා ඊට පස්සේ sales person කියන එක. එතකොට අපි මෙතන select කරලා ඉන්නවා control shift control down arrow එක ක්ලික් කරලා ඊට පස්සේ කමා ඊට පස්සේ return array එක කමිෂන් එක සිලෙක්ට් කරා. ඊට පස්සේ කලින් විදිහටම shift එකයි control එකයි down arrow එකයි සිලෙක්ට් කරලා ඊට පස්සේ බ්‍රැකට් ක්ලෝස් කරනවා. එතකොට අපිට කලින් VLOOKUP වල limitation එක XLOOKUP වල එන්නේ නැහැ. එතකොට මේ අදාළ කමිෂන් එක මෙතන අපිට ඇවිල්ලා තියෙනවා. හරි අපි බලමු දැන් XLOOKUP වල තියෙන තව ෆීචර් එකක් ගැන. අපි දැන් මෙතන නිකන් අපි මේ ලිස්ට් එකේ ඉන්න නැති කෙනෙක් ගැන නමක් ටයිප් කරොත් එහෙම මෙතන not available කියලා තියෙන්නේ. එතකොට අපිට මේක ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. අපිට අදාළ මොකක් හරි පෙන්눔 කරන්න ෂෝ වෙන්න දාන්න ඕන නම් අපිට මෙතනින් දාන්න පුළුවන් එඩිට් කරලා ඉවිල්ලා ඒක එන්ටර් කරගන්න පුළුවන්. අපිට ඒක දාන්න පුළුවන්. මෙතන F2 කී එක මේක කරාම අපිට ඒ ෆෝමියුලා එකට යනවා. ඊට පස්සේ මෙතනින් අපිට එතන තියෙනවා if not found කියන එක. මෙතනින් කමා ඊට පස්සේ if not found කියන තැනට අපිට දාන්න පුළුවන් මෙතන not ලිස්ට් කියලා. එතකොට ඒ වගේ මොකක් හරි තමන් කැමති එකක් දාලා ඉවරලා එන්ටර් කරනවා. එතකොට මෙතන අදාළ නැති කෙනෙක්ගේ නමක් වටනවා. එතකොට අපිට එතනින් පෙන්눔 කරන්න දෙයක් තියෙනවා නම් ඒක අපිට දාගන්න පුළුවන්. මෙතන ආයි එතනින් දැම්මොත් එහෙම යෝමාල් එරේරා කියලා එතකොට එයා ඉන්නවා. එතකොට එයා ලිස්ට් එකේ ඉන්නවා. එතකොට එයාට අදාළ කමිෂන් එක මෙතන පෙන්වනවා. එතකොට මෙතන ආයි අපි දැන් ලිස්ට් එකේ නැති කවුරු හරි දැම්මොත් එහෙම එරේරා කියන නිකන් දාලා බලමු. එතකොට එයා ලිස්ට් එකේ නැහැ කියලා පෙන්වනවා. අපි බලමු XLOOKUP එකේ තියෙන තව ෆීචර් එකක් ගැන. ඔයගේ අපිට ගන්න පුළුවන් මල්ටිපල් ඩීටේල්ස් මොකක් හරි අදාළ දෙයකට. දැන් අපි මෙතන සේල්ස් පර්සන් දීලා ඉවරලා එයාට අදාළ සේල්ස් amount එකයි එයාගේ කමිෂන් එකයි දෙකම එකපාර ගන්න පුළුවන්. එතකොට අපි ඒක බලමු ගන්නේ කොහොමද කියලා. එතන කලින් විදිහටම XLOOKUP කියලා ගන්නවා. XLOOKUP එකේ lookup value එක අපි ගන්නවා මෙතන. සේල්ස් පර්සන් ගේ නම ඊට පස්සේ lookup array එක සේල්ස් පර්සන් අපි තියෙනවා. එතන සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් විදිහටම shift එකයි control එකයි down arrow එකයි ක්ලික් කරලා ඉවරලා ඒක table array එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ return array එකට අපි මෙතන sales amount එකයි commission එකයි කියන දෙකම select කරගන්නවා. select කරලා ඉවරලා බ්‍රැකට් ක්ලෝස් කරලා enter කරනවා. එතකොට අපිට මෙතන check කරලා බලුවොත් කුමාර සිල්වා කියන එකට අදාළ sales amount එකයි commission එකයි දෙකම වෙලා තියෙනවා. අපිට වෙන කෙනෙක්ට දාලා බලුවොත් එimhe. එතකොට එයාට අදාළ sales amount එකයි commission එකයි දෙකම එකපාර ගන්න පුළුවන්. එතකොට අපිට මේකටත් XLOOKUP භාවිතා කරන්න පුළුවන් මේ වගේ දේවල් වලට. හරි අපි මෙතන ගත්තොත් එහෙම XLOOKUP වල තියෙන තව ෆීචර් එකක් ගැන අපිට මෙතන කතා කරන්න තියෙන්නේ. අපිට මෙතන තියෙනවා කම්පැනි වල ෆුල් නේම් එක. එතකොට ෆුල් නේම් එක තියෙනවා. දැන් තියන්නේ ෂෝට් අපිට මතක තියෙන විදිහට නම ගත්තොත් එහෙම මෙතන එක තමයි තියෙන්නේ. එතකොට අපි බලමු සම්පූර්ණ නම හරි අපේ සම්පූර්ණ නේම් එකක් දෙන්නේ නැතුව ළමේ කෑල්ලක් විතරක් දීලා අපිට ඒ කම්පැනි එකට අදාළ දැන් මෙතන අපිට ඕන සේල්ස් amount එක අපිට ඒක ගන්න පුළුවන්ද කියලා. මේකත් කලින් වගේම සමානයි. XLOOKUP කියලා ගත්තා. XLOOKUP ඊට පස්සේ lookup value එකට මෙතන name එක දීලා ඒකට අපි add කරනවා මෙතන and කියන and mark එක add කරලා ඊට පස්සේ quotation mark ඊට පස්සේ star ඊට පස්සේ ආයි quotation mark ඊට පස්සේ කියන්නේ අපි දැන් දීලා තියෙන name එකට වඩා දෙයක් එතන add වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක දාලා ඉවරලා ඊට පස්සේ i comma ඊට පස්සේ lookup array එකට ගන්නේ එතන company සම්පූර්ණ නම් තියෙන
ලිස්ට් එක ඊට පස්සේ සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ කරනවා ඊට පස්සේ රිටර්න් ඇරේ එකට අපිට ඕන වෙන්නේ සේල්ස් amount එක ඊට පස්සේ ඒක සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ කරනවා ඊට පස්සේ float pound කියන එකත් විතර අපිට දැන් ඕන වෙන්නේ ඒකින්ද ආයි කරනවා ලකුණු ඔබනවා ඊට පස්සේ මෙතනින් අපිට ගන්න ඕන extract match කියන එක නෙමෙයි මොකද අපිට හරියටම ඒක නෙමෙයි ගන්න ඒකින්ද අපි මෙතන ගන්නේ දෙක කියන නම් දෙක දින wild card character match කියන එක තමයි අපි ගන්නෙ. ඒතර අපි මෙතන දෙක කියන දානවා ඊට පස්සේ දාලා බ්‍රැකට් ක්ලෝස් කරලා එන්ටර් කරනවා. එතකොට අපිට මෙතන බැලුවොත් එහෙම ABC කම්පැනි කියන එක අපි දාලා තියෙන ABC විතරයි. එතකොට ඒක දාලා සේල් amount එක හරියටම ඇවිල්ලා තියෙනවා. ඒතර අපි මෙතන බැලුවොත් එහෙම නිකන් මෙතන තියෙන එකකින් නාමල් කියලා නාමල් ලෝරි කියලා දාන්න නාමල් විතරක් දාලා ගත්තා පස්සේ නාමල් ඒගොල්ලන්ට අදාළ නාමල් ලෝරි කියන කම්පැනිකට අදාළ සේල් amount කියලා ඇවිල්ලා තියෙනවා. හරි අපි මෙතන කතා කරන්නේ XLOOKUP වල තියෙන තව ෆීචර් එකක් ගැන. ඒකේ අපිට පුළුවන් ක්‍රයිටීරියාස් දෙකක් දීලා අපිට අදාළ රිසල්ට් එකක් ගන්න භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මෙතනදී සේල්ස් පර්සන්ට් හා ඊට අදාළ එයාගේ ඉයර් එක දීලා ඊට අදාළ කමිෂන් එක ගන්න කොහොමද කියන එක බලන්න තමයි අපි මෙතන බලන්නේ. අපි මෙතන XLOOKUP කියලා ගන්නවා. XLOOKUP ඊට පස්සේ lookup value එක පළවෙනි lookup value එක ඊට පස්සේ ඊට අදාළ lookup array එක අපි එතනින් ගන්නවා. ඊට පස්සේ අපි ඊට පස්සේ ආයෙ මෙතනින් ආයෙ තව XLOOKUP එකක් දාගන්නවා. XLOOKUP ඒකේ value එක මෙතන year එකේ value එක දෙනවා. ඊට පස්සේ lookup array එක ඊට පස්සේ මෙතන years ටික දෙනවා. ඊට පස්සේ return array එකට මෙතනින් අපි මෙතන කමිෂන් ඩීටේල්ස් ටික දෙනවා. මෙතන අපි බ්‍රැකට් පළවෙනි බ්‍රැකට් එකයි බ්‍රැකට් දෙකක් වහගන්නවා. මොකද අපි XLOOKUP වලට බ්‍රැකට් දෙකක් ඕපන් කරලා තියෙන නිසා. දැන් මෙතන අපිට ඇවිල්ලා තියෙනවා ශාන් කුමාර කියන කෙනාගේ ශාන් කුමාර ගත්තොත් එහෙම ශාන් කුමාර එයාට අදාළ 2026 කමිෂන් එක 1854ක් විතර ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් තව වෙනක ආවාරේ වෙනස් කරලා බැලුවොත් එහෙම ඒතර එයාට අදාළ ඒ කමිෂන් එක අදාළ ඉයර් එකත් එක්ක අපිට වෙනස් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. මේකට අපිට XLOOKUP එක භාවිතා කරන්න පුළුවන්. අපි දැන් XLOOKUP ගැන ගොඩක් කතා කරා. ඒ වගේම XLOOKUP වලත් ලිමිටේෂන් තියෙනවා. එතකොට අපිට ඒ ලිමිටේෂන් ගැන බැලුවොත් එහෙම අපි දැන් මෙතන උදාහරණයක් විදිහට බලමු කුමාරසෙල්වා කියන කෙනාගේ කුමාරසෙල්වා කියන එක රිපීට් වෙලා තියෙනවා. හතර පාරක්. එතකොට XLOOKUP වලින් අපි ගත්තම මෙතන අපිට ඔක්කොම ෆීචර්ස් ටික ඔක්කොම ඇඩ් වෙලා එන්නේ නැහැ. මොකද XLOOKUP වලේ ලිමිටේෂන් එක තියෙනවා. බලමු මොකක්ද එන්නේ සහ ඒකට කරන්න පුළුවන් මොකක්ද කියන එක ගැන. මෙතන අර කලින් වගේම XLOOKUP කියලා ගත්තා. XLOOKUP වල lookup value එක පළවෙනි lookup value එක sales person ගත්තා. ඊට පස්සේ lookup array එකට අපි array එක දෙනවා. ඊට පස්සේ ආයෙ මෙතනට අපි ආයෙ XLOOKUP එකක් දාගන්නවා. XLOOKUP එකක් දාගෙන ඒකේ lookup value එක මෙතන අපි year එක දෙනවා. year එක දීලා lookup array එක දෙනවා අපි years ටික. ඊට පස්සේ return array එකට අපි මෙතන කමිෂන් ටික දෙනවා. කමිෂන් ටික දීලා බ්‍රැකට් ක්ලෝස් කරනවා දෙපාරක්. ඊට පස්සේ එන්ටර් කරනවා. කුමාර් සිල්වා කියන කෙනාගේ මෙතන ෆිල්ටර් වෙලා ඇවිල්ලා තියෙන්නේ 2023 පළවෙනි ඩීටේල්ස් ටික විතරයි. ඒකෝට මෙයාගේ තව රිපීට් වෙලා තියෙනවා නේම් එක. හතර වතාවක්. ඒතකොට මේ තුනේ මේ ඔක්කොම එකතු 4931ක් වෙනවා. ඒ ඔක්කොම නෙමෙයි එන්නේ. මෙතන ඇවිල්ලා තියෙන්නේ පළවෙනි එක විතරයි. මෙන්න මේ ලිමිටේෂන් එක තියෙනවා XLOOKUP වල. අපි බලමු sum field එකයි sum කියන ෆෝමියුලා දෙක භාවිතා කරලා කොහොමද අපි මේ වගේ වෙලාවට ඒක විසඳගන්නේ කියලා. මෙතනින් අපි ගන්නවා ෆිල්ටර් කියන ෆෝමියුලා එක. ඒ ෆිල්ටර් කියන ෆෝමියුලා එක අරන් මෙතනින් අපි මෙතන කමිෂන් වල සම්පූර්ණ ටික සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මෙතන නේම්ස් ටික අරගෙන ඒකට සමානයි තාල වෙලා අපි මෙතන අපි ගන්න ඕන
සේල්ස් පර්සන්ගේ නම දීලා ඉවරලා බ්‍රැකට් ක්ලෝස් කරනවා. එතකොට අපිට මෙයාට අදාළ මේ කුමාර් සිල්වා කියන එක්කනට අදාළ සම්පූර්ණ කමිෂන් ටික මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඒතර අපිට මේකේ මෙතනින් තව ෆීල්ඩ් එකක් දාලා මෙතන ඉයර් එකක් දාගමු. ඊට මේකට ගන්න මෙතනින් අපි ආයේ සමාන එක ගාන ෆිල්ටර් කියලා ගන්නවා. ෆිල්ටර් කියලා දාගෙන ඊට පස්සේ ආයේ ඊට පස්සේ මෙතනින් අපි කමා එකක් දීලා කමා එකෙන් මෙතනින් අපි මෙතන ඉයර්ස් ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ සමානයි අපි මෙතන ඉයර් එක දීලා ආයි බ්‍රැකට් ක්ලෝස් කරනවා. එතකොට අපිට 2024ට අදාළ කමිෂන් ටික ඇවිල්ලා තිනවා. අපිට මේකෙත් මේ ටිකෙත් එකතුව තමයි ගන්න ඕන. අපි එතකොට මෙතන ඉස්සරහට ආයි සම් කියන ෆීල්ඩ් එක දාලා මෙතනින් ආයි බ්‍රැකට් එකක් ක්ලෝස් කරනවා. එතකොට 2024ට අදාළ සම්පූර්ණ කමිෂන් එක මෙතන ඇවිල්ලා තිනවා 5459. මෙතන ඊයර් එක වෙනස් කරොත් එහෙම 2025ට කුමාර් සිල්වාට අදාළ කමිෂන් එක ඇවිල්ලා තිනවා 6199ක් ඇවිල්ලා තියෙනවා. අපි අද කතා කළා Excel වල ඔෆිස් වලින් විදුලි වේගෙන් වැඩ කරන්න පුළුවන් VLOOKUP, HLOOKUP, XLOOKUP පාස් සම් ෆීල්ඩ් කියන සුපිරි ෆෝමියුලාස් ගැන. ඒකට ඒවා තියෙන ලිමිටේෂන් ගැන අපි ලිමිටේෂන් කොහොමද සෝල්ව් කරගන්නේ කියන එක ගැනත් මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා වගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ ෆෝමියුලා පාවිච්චි කරද්දී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පාලෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. මේ වගේ අලුත් දේවල් වලින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු. මම JD ස්තුතියි.